සුබ දවසක් හැමෝටම. මේ අද අරන් ඇවිල්ලා තිනවා Oppo F15 motherboard එකක CPU එකක් ඔයාලට මේ පේන්නේ. මේ බෝඩ් එක ආවේ අපිට ෆ්‍රෙෂ්. කවුරුවත් අත ගහලා තිබ්බේ නැහැ මේ බෝඩ් එකට. රිපෙයාර් එකකට කිසිම try එකක් දීලා තිබ්බේ නැති බෝඩ් එකක් මේකත්. මේකේ තිබ්බේ no power. අපි fault එක හදාගන්න try කරද්දි අපිට එක තැනක් touch වුණා. ඒ තමයි 1.8 LDO line එක. මේකේ 1.8 LDO line එක ගොඩක්ම low impedance තිබ්බේ. අපි පස්සේ check කරද්දි මුලින්ම කියන්න ඕනේ මේක අපි ඉස්සල්ලාම fault එක fix බැලුවා. බලද්දි අපිට touch උන්නේ නැහැ 1.8 එක. අපි CPU ගහලා බැලුවා. ඊට පස්සේ fault එක ඒ විදිහටම තිබ්බා. පස්සේ check කරද්දි අපි section wise check කරා. section wise check කරද්දි section wise තිබ්බේ 1.8 LDO එක short වෙලා තිබ්බා. ඉතින් 1.8 LDO line එක short වෙලා තියෙද්දි අපි LDO line එක check කරලා ඒ 1.8 LDO line එක section wise ගොඩක් තැනකට යනවා. section ගොඩකට යනවා. ඉතින් මේක check කරද්දි අපිට touch වුණ එක තැනක් තමයි CPU එකේ ප්‍රශ්නයක් කියන එක. ආයි CPU එක අපි reball කරපු එක අපි ආයිමත් ගලවලා check කරද්දි CPU එකේ 1.8 LDO line එක path 16කට යනවා. අපි මොනවද කරේ? අපි ඊට පස්සේ කරේ මේකේ CPU එකට වෙනම ground line එකක් අරගෙන අපි path එකෙන් path එක check කරා. point එකෙන් point එක හරියටම CPU එකේදී කියලා 16න් 3ක short එකක් තිබ්බා. path මේවා 3ක ඔයාලට මේ වීඩියෝ එකේ පේන්නේ. අපි කස්ටමර්ට මේකේ explain වීඩියෝ එකක් යවනවා. මොකද්ද මේ fault එක කොහොමද වෙලා තියෙන්නේ? මොකද්ද මේ fault එක? මේ fault එකට අපිට කොච්චර දවසක් යනවද කියන එක. ඉතින් මේ වීඩියෝ එක තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් මේකෙදි අපිට වෙන්නේ අපි මේ IC එක අලුතෙන් ගේන්න ඕනේ CPU එක. CPU එක ගෙනල්ලා ඉතින් මේක ගෙනල්ලා තමයි අපිට ඉන්ස්ටොලේෂන් එක කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් කරලා. ඉතින් ඒකට අපිට යම් කිසි කාලයක් යනවා. ඒකට අපි කස්ටමර්ට පැහැදිලි කරන්න ඕනේ අපිට කොච්චර කාලයක් යනවද, මේකට කොච්චර මුදලක් එයාට යනවද සහ මේකට යන කාලෙමට කියනවා. ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔයාලට මේ පේන්නේ. අපි යාට එක්ස්ප්ලেইন කරලා දෙනවා මේක කොච්චර කොයි විදිහටද මේ දේ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එකත් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. මේ ඔයාලගේ මොන හරි ෆෝන්ස් තියෙනවා නම් හදන්න බෑ කියලා තියෙනවා නම් iPhone and Android ෆෝන් තියෙනවා නම් අපිට කියන්න. අපේ WhatsApp නම්බර් එකට කතා කරන්න. මෙසේජ් එකක් දාන්න. අපොයින්ට්මන්ට් එකක් දාලා ඉන්න. ඔයාලගේ ෆෝන් එකත් ඒ වෙලාවෙම හදාගෙන යන්නත් පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් තිබුණොත් සාමාන්‍යයෙන් ෆෝන් එක දීලා යන්න වෙනවා. ගොඩක් අඩුවෙන් වෙන ප්‍රශ්නයක් මේක. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම. අපි MCM ගෝල්